ආයිබෝන් සුබ දවසක්. IQ 181 වෙනි ගැටලුවෙන් අපි අද අරන් ආවේ යන්ත්‍ර සම්බන්ධ යන්ත්‍ර නිෂ්පාදනය සම්බන්ධ ගැටලුවක් තමයි අරන් ආවේ. පොඩ්ඩක් දීර්ඝව මේ ගැටලුව තියෙනවා. එතකොට මේ ගැටලුව සම්බන්ධයෙන් ප්‍රශ්න තුනක් අහනවා. හරිද? එතකොට අපි කියවලා බලමු මොකද්ද මේකෙන් අහන්නේ කියලා. ඇනෝම මත පොහොර නිපදවනු ලබන කර්මාන්ත ශාලාවක යන්ත්‍ර තුනක් ඇත. හරිද? ඒ කියන්නේ යන්ත්‍ර තුනක් තියෙනවලු. අපි හිතමු මොකක් හරි හෝල් එකක යන්ත්‍ර තුනක් හයි කරලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා සෑම යන්ත්‍රයකටම ඕනෑම වර්ගයේ පොහොරක් නිෂ්පාදනය කළ හැකි නමුත් ඒ කියන්නේ දැන් මෙතන ABC කියලා යන්ත්‍ර තුනක් තියෙනවා. එතකොට ඒ යන්ත්‍රයට පුළුවන් දැන් මෙතන පොහොර වර්ග දෙකක් හදනවා. හරිද? එතකොට ඒ යන්ත්‍රයට පුළුවන් X වර්ගයේ පොහොර හදන්නත් පුළුවන් Y වර්ගයේ පොහොර හදන්නත් පුළුවන්. V යන්ත්‍රයටත් පුළුවන් XY පොහොර දෙකම හදන්න පුළුවන්. C යන්ත්‍රයටත් පුළුවන්. එතකොට ඊට පස්සේ කියනවා සෑම යන්ත්‍රයකටම ඕනෑම වර්ගයේ පොහොරක් නිෂ්පාදනය කළ හැකි නමුත් කිසිම යන්ත්‍රයකට එකම දිනක් තුල පොහොර වර්ග දෙකක් හෝ වැඩි ගණනක් නිපදවීම සඳහා යොදාගත නොහැක. ඒ කියන්නේ ඒ යන්ත්‍රය අපි හිතමු X වර්ගයේ පොහොර හැදුවා කියලා එක දවසක්. ඊට පස්සේ එදාම Y වර්ගයේ පොහොර හදන්න බෑ. අපි හිතමු මොකක් හරි ක්ලීන් කරගන්න ඕනි මේ මැෂින් එක. අන්න ඒ වගේ හේතුවක් හින්දා එකම දවසේ පොහොර වර්ග දෙකක් හදන්න බෑ. එක යන්ත්‍රයකට එක පොහොර වර්ගයයි හදන්න පුළුවන්. හරි ඊට පස්සේ කියනවා එක් එක් යන්ත්‍රයේ ධාරිතාවය. එනම් X සහ Y යන එක් එක් පොහොර වර්ගයේ නිපදවිය හැකි ප්‍රමාණ පැයකට ටොන් වලින් පහත දැක්වේ. හරිද? එහෙම කතාවක් කියනවා. ඒ කියන්නේ X දැන් අපි කියමු මෙතන X වර්ගයේ පොහොර ඒ යන්ත්‍රයට පුළුවන් උපරිම හැදුවොත් පැයකට 20ක්. ඊට පස්සේ B යන්ත්‍රයෙන් හැදුවොත් X වර්ගයේ පොහොර පැයකට 40ක් පුළුවන්. C යන්ත්‍රයේ පැයකට 30ක් පුළුවන්. Y වර්ගයේ පොහොර හැදුවොත් ඒ යන්ත්‍රයට පුළුවන් පැයකට 30ක්, B යන්ත්‍රයට පුළුවන් උපරිම පැයකට 60ක්, C යන්ත්‍රයට පුළුවන් පැයකට 20ක්. ඔය විදිහට තමයි ගන්න. එතකොට පැහැදිලි කරගන්න ඔය විදිහට. ඊට පස්සේ අපෙන් අහනවා X වර්ගයේ නිපදවුවේ V යන්ත්‍රයෙන් පමණක් නම් X හදලා තියෙන V යන්ත්‍රයෙන් පමණක් නම් X වර්ගයේ ටොන් 100ක් සහ Y වර්ගයේ ටොන් 150ක් සඳහා වන ඇනවුමක් නිම කිරීමට කොපමණ කාලයක් ගත වේද කියලා අහනවා. ඒතර ඔයාලා මේ පොතක නෝට් කරගන්න මේක. ඔය එක ප්‍රශ්නයක් තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නෙන් අහනවා Y වර්ගයේ නිපදවුවේ ඒ යන්ත්‍රයෙන් පමණක් නම් X වර්ගයේ ටොන් 250ක් සහ Y වර්ගයේ ටොන් 120ක් සඳහා වන ඇනෝමක් නිම කිරීමට කොපමණ කාලයක් ගත වේද? හරිද? ඔන්න ඕකෙත් උත්තර තුනක් දෙනවා. ඔයාලා මේක පොතක නෝට් කරගෙන උත්තරේ කමෙන්ට් කරන්න දන්න අය. ඒ කියන්නේ හදලා උත්තරෙත් කමෙන්ට් කරන්න උත්තරෙත් බලමු. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නෙන් අහනවා යන්ත්‍ර වැඩිම කාර්යක්ෂමතාවකින් යුතුව භාවිත කරනු ලැබුවේ නම් X වර්ගයේ ටොන් 100ක් සහ Y වර්ගයේ ටොන් 120ක් නිම කිරීමට ගත වන අවම කාලය කොපමණද කියලාත් අහනවා. එතකොට මේකෙත් උත්තර තුනක් තියෙනවා. හරිද? එතකොට අපි දැන් යමු කොහොමද මේකේ පිළිතුරු වලට යමු. කොහොමද මේක හදන්නේ කියලා සාකච්ඡා කරමු. ඉතින් මතක් කරනවා ඔයාලගේ රජයේ තරඟ විභාගයට මුහුණ දෙන ඔයා වෙනුවෙන් හදලා තියෙනවා IQ PDF ෆයිල් එකක්. මේ IQ PDF ෆයිල් එකේ ප්‍රශ්න 550ක් තියෙනවා. සීලම් ප්‍රශ්න වලට විස්තරාත්මක පිළිතුරු තමයි අපි හදලා දාලා තියෙන්නේ. ඒකේ තියෙනවා කෙටිකම 100කට ආසන්න ප්‍රමාණයක්, රිවිෂන් ප්‍රශ්න 175ක් සහ මොඩල් පේපර්ස් 5ක් තියෙනවා. ඉතින් මේක ඉතාම වැදගත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මෙන්න මේ වගේ තර්කානුකූල ගැටලු තමයි ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් අපිට WhatsApp පණිවිඩයක් දෙන්න අවශ්‍යයි 071 501 519ට. ඉතින් ඒ මුදල් ගෙවපු ගමන් අපිට PDF එක ඔයාලට එවන්න පුළුවන් WhatsApp එක හරහා. හරි. දැන් අපි යමු පිළිතුරු වලට. දැන් පළවෙනි ප්‍රශ්නෙන් ඇහුවේ X වර්ගයේ නිපදවුවේ B යන්ත්‍රයෙන් පමණක් නම් X වර්ගයේ ටොන් 100ක් සහ Y වර්ගයේ ටොන් 150ක් සඳහා වන ඇනවුමක් නිම කිරීමට කොපමණ කාලයක් ගත වේද කියලා ඇහුවේ. එතකොට බලන්න දැන් X වර්ගය හදන්නේ B යන්ත්‍රයෙන් පමණයි. දැන් ඔයාලා හිතන්න උදේ 8ට කවුරු හරි ඇවිල්ලා ඕඩර් එකක් දෙනවා. මොකද්ද X වර්ගයෙන් අපිට ඕනි ටොන් 100ක් Y වර්ගයෙන් ටොන් 150ක් කියලා කියනවා. එතකොට ඔයාලා මොකද කරන්නේ? X වර්ගයේ නිපදවුවේ B යන්ත්‍රයෙන් පමණක් නම් X වර්ගය හදන්නේ B යන්ත්‍රයෙන් විතරයි. එතකොට අපි හිතමු මැෂින් එක ඔන්න B කියන මැෂින් එක ස්ටාර්ට් කරන උදේ 8ට. උදේ 8ට ස්ටාර්ට් කරන ඕන B යන්ත්‍රේ. එතකොට B යන්ත්‍රයෙන් පුළුවන් පැයකට 40ක් හදන්න. එතකොට දැන් මේක අහන්නේ මොනවද? X වර්ගයේ නිපදවුවේ B යන්ත්‍රයෙන් පමණක් නම්. දැන් X වර්ගයෙන් ටොන් 100ක් ඕනේ යාට. එහෙනම් X පොහොර නිපදවීමට ගත වන කාලය අපිට හොයාගන්න පුළුවන්. කොහොමද? පැයකට 40ක් නේ හදන්නේ. එහෙනම් 100 බෙදන්න 40. එතකොට අපිට එනවා පැය 2කමාරක් යනවා ඔන්න එක්ස්පෝරර් හදලා ඉවර කරන්න. හරිද? ඒ කියන්නේ 8ට පටන් ගත්තොත්
10 හමාර වෙනවා මේ එක්ස්පෝරර් ටික හදලා ඉවර කරන්න. හැබැයි මේ ඇනෝම මේක ඇවිල්ලා ඇනෝමක්. හරිද? එතකොට x විතරක් නෙමෙයි අපිට ඕනේ y වර්ගයේ පොහොරත් ඕනේ. එතකොට y වර්ගයට ඕනේ 150ක් ඕනේ. දැන් අපිට b යන්ත්‍රයෙන් ආයේ y වර්ගයේ පොහොර හදන්න බෑ. මොකද b යන්ත්‍රයෙන් පුළුවන් එක පොහොරක් විතරයි. දවසකට එක පොහොරයි. එතකොට y වර්ගයේ පොහොර මොකද කරන්නේ? හදන්න අපි මොකද කරන්නේ? අපිට පුළුවන් a යන්ත්‍රයයි c යන්ත්‍රයයි වැඩේට පාවිච්චි කරන්න. එහෙනම් අපි උදේ 8ට දැන් මැෂින් තුනම එකපාර දාන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හරිද? එහෙනම් උදේ 8ට අපි හිතමු a යන්ත්‍රයත් ස්ටාර්ට් කරනවා c යන්ත්‍රයත් ස්ටාර්ට් කරනවා y පොහොර හදන්න. එතකොට a යන්ත්‍රයෙන් පැයකට 30ක් හැදෙනවා. b යන්ත්‍රය c යන්ත්‍රයෙන් හැදෙනවා පැයකට 20ක්. එහෙනම් යන්ත්‍ර දෙකේම පැයකට එනවා 50ක්. ටොන් 50ක් එනවා එළියට. එහෙනම් අපිට පුළුවන් y වර්ගයේ පොහොර හදන්න ගත වෙන කාලය හොයාගන්න. y පොහොර නිපදවීමට ගත වෙන කාලය අපි මොකද කරන්නේ? 150යිනේ අපේ y වර්ගයේ ටොන් ඉල්ලුවේ යාලා ඇනෝමට. 150 50ෙන් බෙදන්න. එහෙනම් යනවා පැය 3ක්. එහෙනම් 10ට පටන් ගත්තොත් උදේ 8ට පටන් ගත්තොත් y පොහොර හදන්න 11 වෙනවා. හරිනේ. ඔන්න එහෙනම් වැඩි. එතකොට දැන් මෙතන අහන්නේ සඳහා වන ඇනෝමක් නිම කිරීමට. ඒ කියන්නේ මේ ඔක්කොම ඇනෝම කියන්නේ x වර්ගයේ පොහොරත් යවන්න ඕන y වර්ගයේ පොහොරත් යවන්න ඕන. එහෙනම් ඇනෝම නිම කිරීමට යන කාලය කොහොමද හොයන්නේ? දැන් x පොහොර හදලා ඉවර කරා 10:00ට y පොහොර හදලා ඉවර කරා 11ට. එහෙනම් මේකේ වැඩිම කාලය තමයි ගන්න ඕනේ. මොකද්ද? පැය 3ක් තමයි යන්නේ. හරිද? එතකොට මේ දෙක එකතු කරන්න එපා. මොකද එහෙම එකතු කරොත් වැරදි. මොකද මේ b යන්ත්‍රේ ක්‍රියාත්මක වන අතරතුර ඒ මැෂින් AC මැෂින් දෙකත් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ උදේ 8ට මැෂින් තුනම ස්ටාර්ට් කරා. හරිද? ඒකින්ද අපිට වැඩිම කාලේ තමයි ගන්න වෙන්නේ මෙතන පැය 3යි. එහෙනම් ඒකට උත්තරේ පැය 3යි. ඊට පස්සේ අහනවා දෙවෙනි ප්‍රශ්නෙන් y වර්ගයේ නිපදුවේ a යන්ත්‍රයෙන් පමණක් නම් x වර්ගයේ ටොන් 250ක් සහ y වර්ගයේ ටොන් 120ක් සඳහා වන ඇනෝමක් නිම කිරීමට ගත වන කාලය කොපමණද? හරිද? y වර්ගයෙන් y වර්ගයේ පොහොර නිපදවන්න a යන්ත්‍රයෙන් පමණයි. දැන් a යන්ත්‍රයෙන් පුළුවන් පැයකට 30ක් හදන්න y වර්ගයේ පොහොර. එහෙනම් අපි කාලය හොයාගමු. y පොහොර නිපදවීමට යන කාලය කොහොමද හොයන්නේ? මෙතන ඇනෝමට යාලා ඉල්ලන්නේ y වර්ගයේ පොහොර y වර්ගයේ ටොන් 120ක්. එහෙනම් 120 බෙදනවා 30න් අපිට යනවා පැය 4ක්. හරිද? එහෙනම් 8ට පටන් ගත්තා නම් 12ට තමයි ඉවර වෙන්නේ මේක හදලා y වර්ගයේ පොහොර. හැබැයි ඇනෝම ASCII x ඒවත් හදන්න එපා. එහෙනම් දැන් a මැෂින් එක ඔන්න දාලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් BC මැෂින් ස්ටාර්ට් කරන්න නේ. උදේ 8ට a මැෂින් එක y පොහොර හදන්න ස්ටාර්ට් කරනවා. BC මැෂින් දෙක නිකන් තියන්නේ නැහැ. BC දෙකත් ස්ටාර්ට් කරනවා උදේ 8ට x පොහොර හදන්න. එතකොට B යන්ත්‍රයෙන් පුළුවන් පැයකට x පොහොර 40ක් හදන්න. C යන්ත්‍රයෙන් පුළුවන් පැයකට 30ක් හදන්න. එතකොට දෙකේම පුළුවන් 70ක් හදන්න පැයකට. එතකොට බලමු අපි x පොහොර නිපදවීමට යන කාලය අපි ගන්නේ කොහොමද? 250. එද x වර්ගය අපි ඉල්ලුවේ 250නේ. 250 අපි දන්න 70ෙන්. එතකොට යනවා පැය 3.57ක් වගේ එන්නේ. එහෙනම් මේකෙමුත් අපි ගන්න ඕන වැඩිම කාලේ. නේද? අපි දැන් 8ට දැම්මනම් x පොහොර හදලා ඉවර වෙනවා 11:54 වගේ ඉවර වෙනවා. නෑ 11:00ට වගේ ඉවර වෙනවා. ඒතර y පොහොර 12ට තමයි ඉවර වෙන්නේ. එහෙනම් ඇනෝම සම්පූර්ණ වෙන්න 12 වෙනවා. එහෙනම් උපරිම පැය 4ක් යනවා. එහෙනම් ඒකට උත්තරේ පැය 4. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නෙන් අහනවා යන්ත්‍ර වැඩිම කාර්යක්ෂමතාවකින් යුතුව භාවිත කරනු ලැබුවේ නම් x වර්ගයේ ටොන් 100ක් සහ y වර්ගයේ ටොන් 120ක ඇනෝමක් සඳහා ගත වන අවම කාලය. මෙතන මැෂින් එකක් කියන්නේ මොන මැෂින් එකද පාවිච්චි කරන්න ඕන කියලා. එහෙනම් අපි මොකද කරන්නේ? බලන්න මේ y වර්ගයේ පොහොර ගත්තොත් මෙතන වැඩිම b යන්ත්‍රයට තමයි පුළුවන් 60ක් හදන්න. පැයකට 60ක් හදන්න පුළුවන්. ඒකට තමයි වැඩියෙන්ම b යන්ත්‍රය තමයි වැඩියෙන්ම පොහොර නිෂ්පාදනය කරන්න පුළුවන්. එහෙනම් ඒ යන්ත්‍රය අනිවාර්යෙන් පාවිච්චි කරන්න වෙනවා. එහෙනම් අපි b යන්ත්‍රයෙන් නේද? b යන්ත්‍රයෙන් y පොහොර හදනවා. දැන් y වගේ 120ක් ඕනේ. එහෙනම් b යන්ත්‍රයෙන් අපිට පුළුවන් මොකද 1 ටොන් 120ක් හදා ගන්න පැය දෙකක් යනවා. 120 60න් බෙදුවට පස්සේ පැය දෙකයි. එහෙනම් ඊතුරු මැෂින් දෙක දානවා මොනවාද? x පොහොර හදන්න. එහෙනම් a යන්ත්‍රයෙන් පැයකට 20යි c යන්ත්‍රයෙන් පැයකට 30යි ඔක්කොම පුළුවන් එයාලට පැයකට 50ක්. එතකොට x පොහොර හදන්න යන කාලය අපිට හොයාගන්න පුළුවන්. එතනත් x පොහොර අපින් ඉල්ලන්නේ ටොන් 100යි 100 බෙදන්න 50යි. එතකොට පැය දෙකයි. එහෙනම් මේකේ 8ට පටන් ගත්තොත් දෙකම ඉවර වෙනවා 10ට. එහෙනම් අඩුම කාලේ පැය
2යි. එහෙනම් අපේ පළවෙනි උත්තරේ තමයි එන්නේ. එහෙනම් ඔය තමයි උත්තර ටික. එහෙනම් සුබ දවසක්.